Hi everyone, welcome to Rasi Homemade Food in UK. අද මම ඔයාලට රෙසිපි එකක් අරගෙන ආවා. රසට කොහොමද vegetable soup එකක් හදාගන්නේ කියලා cheese bread එකක් එක්ක. දැන් අපි බලමු ඒකට අවශ්‍ය කරන ingredients මොනවද කියලා. දැන් අපි බලමු soup එකට අවශ්‍ය කරන ingredients මොනවද කියලා. මම vegetable soup එක හදන්නේ butternut squash එකෙන්. මම මෙතන butternut ස්ක්වොෂ් එකක් අරන් තියෙනවා. ඒ වගේම මම ඒකට දානවා පොටෑටෝ. මෙතන තියෙන පොටෑටෝ ගෙඩි දෙකක් and කැරට් තියෙනවා මෙතන ගෙඩි තුනක්. මේ ටිකෙන් තමයි මම සුප් එක හදන්නේ. ඒ වගේම මට අවශ්‍යයි garlic, රටලුණු හරි මේක මේ රටලුණු එකේ පොඩි එක. මෙතන pepper ටිකක් තියෙනවා. මෙතන තියෙනවා turmeric and මම මෙතන vegetable stock අරන් තියෙනවා දෙක. ඒ වගේම salt and olive oil ටිකක් තමයි vegetable soup එක හදාගන්න අවශ්‍ය කරන්නේ. ඒ වගේම මම මේක කන්න මම bread එකක් හදනවා cheese දාලා. මම මෙතන bread එකක් අරගෙන තියෙනවා. ඒකට මම මෙතන තියෙනවා blue cheese. ඒ වගේම මෙතන grated කරගත්ත cheese ටිකකුත් තියෙනවා. මම මේක soup එක හදලා ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද මේ bread එක හදාගන්නේ කියලා cheese දාලා. අපි දැන් butternut squash එක සුද්ධ කරගමු ඉස්සෙල්ලාම. දැන් අපි සුප් එක හදාගමු. මම මෙතන pan එකක් තියලා තියෙනවා. ඒකට මම olive oil ටිකක් දාගන්න යන්නේ. ඒ වගේම මම ලුණු ටික පොඩියට කපා ගත්තා. garlic ටික මම දාන්නේ මේ විදියට. ඒ ටික දාගමු දැන්. දැන් අපි මේකට salt ටිකක් දාගමු. ටිකක් විතර දාගන්න vegetable cubes දාන නිසා. pepper, turmeric, then අපි vegetable cubes ටික දාගන්න. මම මේකට boiling water දාන්න යන්නේ. දැන් මේක හොඳට වහලා තඹ ගමු පැය භාගයක් විතර. දැන් අපි සුප් එක තැම්බෙනකන් අපි බ්‍රෙඩ් එක හදාගමු. මම මෙතන ඉස්සල්ලා පෙන්න වගේ මම මෙතන බ්ලූ චීස් අරන් තියෙනවා. මෙතන තියෙන චෙඩර් චීස් එක මම ග්‍රේට් කරගෙන තියෙනවා. ඒ වගේම මම බ්‍රෙඩ් එකක් අරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද චීස් බ්‍රෙඩ් එක හදාගන්නේ කියලා. මෙහෙම උඩ කොටස මෙහෙම වෙන් කරගන්න. ඒක ඇතුලේ තියෙන ටිකක් විතර මේ පුළුන් පාන් ටික අපි අයින් කරගමු. ඉතින් මම මේ විදියට ඇතුලේ තියෙන පුළුන් පාන් ටික ගත්තා. ඔක්කොම නෙමෙයි ටිකක් විතර. දැන් මම මේකට ඉස්සරළම දාගන්නේ blue cheese එකෙන් මෙහෙම පොඩ්ඩක් ක්‍රම් කරලා මේ දාගන්න ඇතුලට. දැන් දාගමු cheddar cheese එකෙන්. දැන් මේක වහමු මේ කෑල්ලේ. දැන් මම බ්‍රෙඩ් එක බේක් කරගන්න යන්නේ. මෙහෙම ට්‍රේ එකක් අරගෙන ඔයිල් පේපර් එකකින් මේක හොඳට වහමු. මේක විනාඩි 10ක් 15ක් විතර oven එකේ බේක් කරගන්න යන්නේ. දැන් සුප් එක මේ half an hour කට පස්සේ දැන් ඔක්කොම හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක blend කරගමු. මේ තියෙන්නේ මම හදපු අද butternut squash සුප් එක.
හොඳ ක්‍රීමි එකට තියෙනවා. මේ උඩට අපි දාගමු බ්ලූ චීස් ටිකක් උඩින්. ඒ වගේම ග්‍රේට් කරගත්ත චෙඩර් චීස් ටිකකුත් දාමු. ඔලිව් ඔයිල් ටිකක් විතර. මම බ්‍රෙඩ් එක ගත්තා විනාඩි 15කට පස්සේ oven එකකින්. දැන් අපි කපලා බලමු කෑල්ලක් කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන අද මම හදපු මගේ vegetable soup එකයි cheese bread එකයි. ඔයත් හදලා බලන්න. මේක හරිම රසයි. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාගේ vegetable soup එකයි cheese bread එකයි ආවේ කියලා. Thank you for joining with me today. Thank you for watching my videos. අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.